Radio. අලුත් අවුරුද්ද උදා වුණා. සඳුන් බබා කැවිලි මේසේ හදන ගමන් හිටියේ. අම්මා තාම කිරිබත් එක උයනවා. සඳුන් බබා කිරිබත් එක උයලා ඉවර වෙනකන් කැවිලි පිඟානට අත තියන්න එපා. අම්මා කිව්වා. ඒත් සඳුන් බබා අම්මා එහාට මෙහාට වෙනකන් ඉඳලා හොරෙන්ම කොකිස් ගෙඩියක් අතට ගත්තා. එක කොකිස් ගෙඩියනේ. එයා එයාටම කියා ගන්න ගමන් මිදුල පැත්තට ඇවිදගෙන ගියා. එහෙම ගියපු එයා අඹ ගහ යට තිබුණු පෙට්ටියක හිටපු පුංචි පූස් පැටියෙක්ට කොකිස් ගෙඩිය දුන්නා. පුංචි පූස් පැටියා හොඳටම බඩගින්නේ තමයි ඉඳලා තියෙන්නේ. පූස් පැටියා කොකිස් ගෙඩිය හරිම ආසාවෙන් කන්න පටන් ගත්තා. මේ අතරේ සඳුන්ගේ අම්මා දැනගත්තා එක කොකිස් ගෙඩියක් අඩු වෙලා කියලා. ඒත් එක්කම දන හිස්වල මඩත් ගාගෙන සඳුන් බබා ගේ ඇතුළට ආවා. පුතේ, ඔයා එක කොකිස් ගෙඩියක් ගත්තද? අම්මා ඇහුවා. ඔව් අම්මේ, මං එකක් ගත්තා. ඒත් ඒ මට නන් නෙවෙයි. එයා එහෙම කියලා අම්මව එක්කන් ගිහිල්ලා පූස් පැටියව පෙන්නුවා. අලුත් අවුරුද්ද කියන්නේ කරුණාවන්ත වෙන එකයි බෙදා හදා ගන්න එකයි තමයි මගේ පුතේ. ආයේ මටත් කියලා මේ දේවල් කරන්න. හොරෙන් කරන්න ඕනේ නැහැ. අම්මා ආදරෙන් සඳුන් බබාව බදා ගන්න ගමන් කිව්වා.